අහසේ දෙවන්තයා. එයාබස් A380 බෝයිං සමාගමෙන් ලෝකෙට දෙවන්තයා. බෝයිං 747 ගුවන් යානයට අභියෝග කරමින් ප්‍රංශ එයාබස් සමාගම විසින් නිෂ්පාදිත උඩුගුවනේ යෝධයා. මේ දෙවන්තයාගේ ඉගිලින පියාපත් මීටර් 80ක් පමණ පළලයි. පාපන්දු පිට්ටනියකට වඩා විශාල මෙන්ම යානය දිගින් මීටර් 72යි. මොහොත කිලෝ 5,60,000ක බරක් රැගෙන ගුවන්ගත වන්න පුළුවන්. අලුත් අත්දැකීමක් ගන්න ලෝකයේ තියෙන විශාලතම ගුවන් යානයට ගිහිල්ලා බලමු. යමු ඇතුළට. Welcome aboard, sir. මම මේ ඉන්නේ ප්‍රංශයේ එයාබස් සමාගම විසින් නිෂ්පාදනය කළ A380 නියමුවන්ගේ මැදිරිය තුලයි. එයාබස් A380 ගුවන් යානයේ බර අඩු කිරීම සඳහා ඔවුන් සාමාන්‍ය ලෝහවලට වඩා කාබන් ෆයිබර්, ග්ලාස් ෆයිබර්, ක්වාට්ස් ෆයිබර් සහ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වැනි බර අඩු ශක්තිමත් ද්‍රව්‍ය භාවිතා කළා. පියාපත් එහෙම නැත්නම් වින්ග්ස් සාදලා තියෙන්නේ ඔක්සිජන් නැවත භාවිතා කළ හැකි පද්ධතියක්, රිනියුබල් ඔක්සිජන් සිස්ටම් සහිතව. ඒ නිසා ඒව තවත් කාර්යක්ෂමයි. මේ හේතුවෙන් ගුවන් යානයේ බර ක්‍රමිකව අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙදහස් 5 අප්‍රේල් 27 වන දින ආරම්භක පියාසර දිනේ එළඹුණි. ටූලූස් ගුවන්තොටුපොලේ දහස් ගණන් පිරිසක් එකතු වී සිටියහ. ප්‍රධාන ගුවන් නියමු ජැක් රෝසී සහ සහායක ගුවන් නියමු ක්ලෝඩ් ලෙලයි ඇතුළු කණ්ඩායම මෙම පරීක්ෂණ ගුවන් ගමන ආරම්භ කළහ. A380 ගුවන් යානයේ ධාවනපතේ වේගයෙන් ගමන් කළේය. ජනතාව හුස්ම හිර කර බලා සිටියේය. ඉන්පසු මෙම ටොන් 560 දැවැන්තයා අහසට නැගුණේය. තුලූස් බ්ලග්නක් එයාපෝර්ට් පිටත් වී එම එයාපෝර්ට් එකටම පැමිණි පෑ 3 විනාඩි 54 කෙටි පරීක්ෂණ ගුවන් ගමනක් වුණා. මෙහි ඇති විශාලත්වය සමග පළමු පන්තියේ මගින් වෙනුරින් ඉතා නවීනත්වයෙන් ඉහළ වොෂ්රූම් දෙකක් පිහිටවා ඇත. මෙහි මගින් 853ක් දක්වා ගෙන යා හැකි. මෙහි ස්ටාෆ් එක ප්‍රධාන නියමු දෙපළ ඇතුළු 26 දෙනෙක් දක්වා උපරිමය වේ. මටත් අවස්ථාව හම්බ වුණා කොක්ටේල් එකක රස බලන්න. Excuse me, where is the business class lounge? Right this way, sir. I will show you. This first class seat can be a bed. Look, a full flat bed, soft mattress, pillow, duvet. It's as luxurious as a hotel room. එයාබස් A380 නිෂ්පාදනය එම සමාගම විසින් 2021 වසරේදී නිෂ්පාදනයෙන් නවතා දෙමිහ. හේතුව නම් ගුවන් සමාගම් විසින් මේ සඳහා ඉල්ලුම නැති තත්වයකට පත්වීම. මේ සඳහා අධික පිරිවැයක් එම සමාගම් වලට දරන්න වන නිසාවෙන්. මම හිතනවා ඔබ අපූර්ව අත්දැකීමක් ගන්න ඇති කියලා. ආයම දවසක හමු වෙමු.